ඔව් අත්‍යවශ්‍යම මාර රෙජිස්ටර් ලෝයර් කෙනෙක් අනිවාර්යෙන් අපිට සම්බන්ධ වෙනවා. ඔහුගේ සේවාව සුළුකට සලකන්න එපා. විශේෂයෙන්ම මාර රෙජිස්ටර් ලෝයර් කෙනෙක් කොහොමඩක්වත් බොරුවක් කරන්නේ නැහැ. ඔහුගේ ලයිසන් එක, ඔහුගේ බලපත්‍රය හරියටම නිරූල පවත්වාගෙන යන ඔහු උත්සාහ කරනවා. මොකද ඒකෙන්ද ඔහු ව්‍යාජ ඩොකියුමන්ට් සහ ව්‍යාජ තැන් වලට ඔහු ගෑවෙන්නේ ඔහුගේ අතින් සිදුවන්නේ නැහැ. ඒකෙන්ද මේ මාර රෙජිස්ටර් ලෝයර් කෙනෙක් කියන්නේ විශාල මුදලක් ගෙවලා ලයිසන් එකක් අරගෙන කරන පුද්ගලයෙක්. අපිට වඩා මේ නීතිය පිළිබඳව හා ඒක අවංක භාවය පිළිබඳව ඔහුට වැඩ කරන්න පුළුවන්. මේ වීසා එක තනියෙන් සබ්මිට් කරන්න පුළුවන් කාලයක් ඉස්සර අපි සබ්මිට් කරා. හැබැයි දැන් එහෙම බෑ. මොකද හේතුව ඒ කම්පැනි ආදායම් වාර්තා, ඒ කම්පැනි ජෙනුවින් ලියාපදිංචි වීම, කම්පැනි ඉන්කම් ටැක්ස් එක, කම්පැනි කොච්චරක් ප්‍රොෆිට් මාජින් එක තියෙනවද කියන එක අපිට ඔවුන් ඒ වාර්තා දෙන්නේ නැහැ. ඒකයි නීතිඥවරයාට දෙයි. ඒ නීතිඥවරයා ඒවා සසදලා තමයි අනිවාර්යයෙන්ම ඒ කම්පැනියට සුදුසුකමක් තියෙනවා කියලා ඒකට බය නැතුව අස්සම් කරන්නේ. එතකොට ඔබ නීත්‍යානුකූලව ඔබට සුදුසුකම් තිබුණොත් තමයි අස්සම් කරන්නේ. මේකෙන්ද අනිවාර්යයෙන්ම මගේ ආයතනින් කරගෙන යනවා නම් අනිවාර්යයෙන්ම මාර රෙජිස්ටර් නීතිඥවරයෙක් කරා තියෙන්නේ. ඒක ඔබට පුළුවන් ඕන නම් රික්වෙස්ට් කරන්න මෙන්න මේ නීතිඥවරයා සුදුසුයි කියලා. මට ඒක අදාළ නැහැ. මම නීතිඥවරු තෝරන්නේ නැහැ. මම ඔබට ජොබ් එකක් තියෙන තැන සම්බන්ධීකරණය පමණයි කරන්නේ. එක්ක ඔබ විසින් නීතිඥවරයෙක් තෝරගන්න ඕන නැත්නම් කම්පැනි විසින් තෝරගන්න ඕන. ඔබ දන්නවා ලංකාවේ මාර ලාංකිකයොත් ඉන්නවා. අපිට ප්‍රශ්නයක් නැහැ. ඔබ කවුරු කෙනෙක් තෝරගන්න. හැබැයි අපි ප්‍රොසෙස් එක එක විදියට තමයි යන්නේ. කාට ගෙව්වත් මුදලක් ගෙවලා තමයි කරගන්න වෙන්නේ. එක්ක කම්පැනියෙන් ගෙවන්න ඕන, එක්ක ඔබ ගෙවන්න ඕන. ඒ කම්පැනි ගෙවන්න අකමැති වුණත් ඔබ ගෙවන්න වෙනවා. නොමිනේෂන් එක නම් බොහෝ දුරට කම්පැනියෙන් තමයි ගෙවිය යුතු. හැබැයි එක මතක තබා ගන්න. කම්පැනියක් එහෙම වේදම් කරන්න ඔබ ජෙනුවින් පුද්ගලෙක් විය යුතුයි. ජෙනුවින් ක්වොලිෆිකේෂන් සුදුසුකම් තියෙන පුද්ගලෙක් විය යුතුයි.